කල්පනා ලෝකෙක හිටපු මාව ගැස්සිලා ගියේ ඒ සීතල අත්වලට. මං යනව කෙල්ලේ. මහත්තය නැතිවුණු ගමම්ම මං එන්නංකෝ උඹ වෙක්ක යන්න. මගේ මුළු ඇඟම රත්තුනේ ඒ කියපු දේ ඇහිලා. එතකොට නිමල් මෙච්චර වෙලා කුස්සියද හැංගිලා හිටියේ. මගේ දෙතොල් බයටම වෙවුලන්න ගත්ත. කෑ ගහන්නවත් විදියක් නැති වෙත්තේ. මගේ කොල්ලවයි කෙල්ලවයි බලාන මගේ වැඩ ටිකත් කොරන් ඉන්න තියෙන්නේ. මගේ ඇස්වල කඳුළු පිරුණේ මේ කතා අහගෙන කරබාන් ඉන්න උණු එකට. ඒ මනුස්සයා හිමෙන් මගේ දිහාවට පහත් වෙන්න ගත්තා. මං පුළුවන් හයියෙන් ඒ මනුස්සයව තල්ලු කරලා උඩට දුවන් ආවා. අද බේරුණාට හැමදාම බේරෙන්න බෑනේ කෙල්ලේ. මං කන් දෙක වහගත්තේ ඒ වචන කන් ඇතුලේ දෝංකාර දෙද්දි. දොර වහලා දොරට හේතුනේ මං ගැනම අනුකම්පාවෙන්. මොකද හේසදී මේ හති අරින්නේ? රණුක මගේ දිහාවට තියුණු බැල්මක් දාලා ළඟට ආවා. මම රණුකගේ පපුව බදාගත්තේ ගැහෙන හදවතින්. මොකද හේසදී? මේ තමුසෙවේ වෙවුලන්නේ මොකද? මොකක්ද උනේ? රණුකගේ සෙනෙහි පිරුණු අදන් හමුවේ මට තවත් ඉකි ගැහුණා. ඇයි රණුක මෙහෙම වෙනස් වුනේ? මෙහෙම වෙනස් වුනේ නැත්තම් අපි දෙන්නට කොච්චර ලස්සන ජීවිතේ විඳින්න තිබුණද? මාව හිමීට එයාගේ පපුවෙන් ඈත් කරලා මගේ ඇස්වලට එපුනේ මගේ මුළු ඇඟම හිරි වැටිලා යත්තේ. ඒ බැල්ම පුච්චනවා වගේ මාව රණුක තාම ටවල් එක පිටින් ඉන්නේ. ඒ දේහධාරී කඩවසම් ශරීරය දිහා ඕනි තරමක් වෙලා බලන් ඉන්න පුළුවන්. මොකද උනේ යා? පහ මං පල්ලෙහා පෙන්නමින් කියද්දි එයා මගේ දිහා අමුතුවට බලන්න ගත්තා. ඇයි අම්ම මොනවහරි කිව්වද? මම නෑ කියන්න ඔළුව වැනුවේ නොනැවතීම කඳුළු ගලද්දි. කෝ එනවා යන්න බලන්න. රණුක මගේ අතින් ඇදගෙන පල්ලෙහාට ගියේ මං බයෙන් ගැහෙත්ති. අනේ මනුස්සයා රණුකටත් කරදරයක් කරයි කියලා හිතේ පුංචි සැකයක් මට ඇති වුණා. රණුක මාත් එක්ක කුස්සියට යද්දි පුළුවන් උපරිමයෙන් ඒ අත බදාගත්තේ. ඒත් කිසිම කෙනෙක් නැති තැන රණුක මගේ දිහා බැලුවේ කේන්තියෙන්. මොකද්ද හේසදී මේ නටන නාඩගම? තමුසට මගේ ආදරේ ගන්න දැන් බොරු කරන්නත් පුළුවන්ද? රණුක මට රවාගෙන ආපහු එද්දි මාත් ආපහු ආවේ අසරණව. අම්මා ආයේ කාමරෙන් එළියට එන්නේ හවසට තරහ වෙලා. එහෙම ඉන්න එකත් මගේ හිතට දැනුනේ ලොකු සැනසීමක්. හේසදී ගමනක් තියනවා යන්න. ඉක්මනට ලෑස්ති වෙනවා. මං මුකුත්ම නොකිය ඇඳුමක් දාගත්තේ නාගෙනමයි. ඉක්මනට ලෑස්ති නොවුනත් බැනුම් නිසා මං කොණ්ඩේ පීරගෙන පහලට ආවා. ගිහින් එන්නම් අම්මා ඉක්මනට. හොඳයි පුතා. අදත් ඩොක්ටර් බෑ කිව්වොත් මගේ තීරණයට කැමති වෙන්න ඕනි. ඕන් මං නොකිව්වයි කියන්න එපා. මට ඒ වෙලේ තේරුනේ මට බෙහෙත් කරන්න අලුත් ඩොක්ටර් කෙනෙක් හොයාගෙන ඇති කියලා. හේසදී එනවා ඉක්මනට වෙලා ගිහින් තියෙන්නේ. මං ඉක්මනටම ගිහින් කායකට නැග්ගේ දළදා වහන්සේ හිතින් වැඳමයි. මතක විදියට ගණන් කරන්න බැරි තරම් ඩොක්ටර්ස්ද හොයාගෙන මාව එක්කන් යන්න ඇති රණුක. ඒ තරම් එයා කැප වෙනවා තව දුරටත් මට මොනවත් කරන්න මොන නපුරුකමක් කරත් රණුක වෙනුවෙන් ගෞරවයක් ආදරයක් තියෙන්නේ අන්න ඒ නිසාමයි. හේසදී මං කොළඹ ගිහින් අමාරුවෙන් මේ ඩොක්ටර්වත් හොයාගත්තේ නුවරම තමා ඉන්නේ. හැබැයි මිනිහව අල්ලන්න ලේසි නෑ. බොහොම අමාරුවෙන් අපොයින්ට්මන්ට් එකක් දාගත්තේ. මං නිහඬව අහගෙන හිටියේ එයා මොනාම හරි ලොකු කතාවකට මුල පුරන්න යන බව තේරුණ නිසා. මේ අන්තිම පාර හේසදී ඉස්සරහට අපේ අම්මව මෙහෙමවත් තියාගන්න බැරි වෙයි. මේ පාරත් ඩොක්ටර් බෑ කිව්වොත් මට අම්මා කියන තීරණයට කැමති වෙන්න වෙනවා. මගේ ඇස් දෙක විසල්ුනේ රණුකගේ කතාවට. ඒත් එහෙමයි කියලා අඩුපාඩුවක් කියලා ආදරය කරපු කෙනාව අතාරින්න පුළුවන්ද? මං කල්පනාවට වැටුනේ ඉස්සරහට මොකද කරන්න කියලා. අනේ දළදා හාමුදුරුවනේ
මට පිහිට වෙලා මේ පාරවත් හොඳ පිළිතුරක් දෙන්න. බහින්න. කායකෙන් බැහැලා ගැහෙන හදවතින්ම ඇතුළට ආවා. අපි එද්දිත් කට්ටිය පෝලිමේ ඉන්නවා. ටිකෙන් ටික පෝලිම ඉවර වෙලා අපි ඇතුළට යන වාර එළඹුණා. මගේ හදවතේ ශබ්දය මටම ඇහෙන තරමට වැඩි වෙලා. රණුකගේ අත තදින් අල්ලන් මං ඇතුළට ගියා. ටේක් අ සීට්. මොකක්ද ඔයාලට තියෙන ප්‍රශ්නේ? මට නම් නෙමේ ඩොක්ටර්, මගේ වයිෆ්ට දැන් අවුරුද්දක ඉඳලා කතා කරන්න බෑ. එක පාරටම උනේ. හොඳයි. අපි මෙයාව චෙක් කරමුකෝ. මොනවදෝ කළා පැයක් විතර පරීක්ෂණයක් කරා. මං ඒ හැම මොහොතකම දෙවියන් ඇත්තේ හොඳ පිළිතුරක් ලැබෙන්න කියලා. මං රණුක ළඟින්ම ගිහින් වාඩි වුණේ එයා මගේ දිහා තියුණු බැල්මක් හෙලද්දී. මං ඇත්තම කියන්නම්කෝ ඔයාලා බොරුවට හෝප්ස් තියාගන්නවට වඩා හොඳයිනේ ඇත්තම දැනගන්න එක. ඒක කිව්ව විතරයි රණුකගේ මූණ අඳුරු වෙලා ගියා. ඒ වගේම මගේ හිතත් ගොඩක් පෑරුණා. කියන්න ඩොක්ටර්. මෙයාව හොඳ කරන්න අමාරුයි. ඇත්තටම ඒ ගැන බලාපොරොත්තු තියාගන්න එපා. මට දැනුනේ මගේ ලෝකෙම කඩාගෙන වැටුණා වගේ. ඇයි දෙයියෝ අහිංසක මටම මේ විදියට දඩුවම් දෙන්නේ? අඬන්න බැරි කමට කඳුළු හංගන් බිම බලාගත්තා. හරි ඩොක්ටර්. thank you very much. තනුක එතනින් නැගිටලා ආවේ මගේ දිහාවත් බලන්නෙවත් නැතුව. මෙතනින් පස්සේ රණුකගේ තීරණය මොකක් වෙයිද කියලා මටම හිතාගන්න බෑ. රණුක කායක ඩ්‍රයිව් කරේ පුදුම වේගෙකින්. ආව වේගෙට වාහන දෙකක හැප්පෙන්න ගිහින් බේරුණේ 99න්. මට රණුකගේ හිතේ තියෙන පීඩනය හිතාගන්න පුළුවන්. එයත් අම්මටයි මටයි මැදි වෙලා දුක් විඳිනවා. මගේ ජීවිතේ අඳුරුණා කියලා රණුකගේ ජීවිතේ එහෙම වෙන්න ඕනි නෑ. ආදරේ කියන්නේ පරිත්‍යාගයක්නේ. රණුකගේ ඕනම තීරණයකට එකඟ වෙන්න මං හිතාගත්තා. අපි එද්දිත් රණුකගේ අම්මා ඉස්සරහට වෙලා බලන් ඉන්නවා. බහිනවා. පුතා මොකද කිව්වේ? වැඩක් නෑ අම්මා, හැමදාම දෙන උත්තරේ තමා. රණුක බර හුස්මක් පිට කළා සෙටියෙන් ගිහින් වාඩි වුණා. මං කී පාරක් කිව්වද? ඔය ඩොක්ටර්ස්ලට වියදම් කරපු සල්ලි අනාථ නිවාසකට දීපන්. ඒකෙන් පිනක්වත් තියෙයිනේ. මෙතන තවදුරටත් ඉන්න බෑ කියලා දැනුණු නිසා උඩට යන්න ගියේ. ඒත් රණුකගේ අම්මගේ කටහඬ ආපහු හැරුණමම. ඔහොම නවතිනවා හේසදි. උඹ හින්දා මගේ කොල්ලගේ ජීවිතේ නාස්ති කරන්න මට බෑ. යන තැනක ඵලයන් අපිට තවත් පවු නොදි. මම බැලුවේ රණුකගේ දිහා. ඒ ඇසුත් අසරණ පාටයි. මට තවදුරටත් බරක් වෙන්න ඕනි නෑ. රණුක මම යන්න. ඔයා දන්නව නම් මේ වෙනකොටත් ඔයාගේ දරුවට මං අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා. ඒත් ඔයාට කිව්වොත් ඔයාගේ අම්මා මගේ දරුවට මොනා හරි කරයි රණුක. ඒ නිසා ඔයා ලස්සනට ජීවත් වෙන්න. දැන් මගේ තනියට කෙනෙක් ඇවිල්ලානේ ඉන්නේ. මං කාමරේට ඇවිත් තියෙන රෙදි ටික බෑග් එකට දාගත්තේ හිස් හැඟීමකින්. රෙදි ටිකත් අරගෙන පහලට බැස්සේ. අදින් පස්සේ ලැබෙන ඕනිම දෙයකට මූණ දෙන්න හිත හයිය කරගෙන. මං රණුකගේ අම්මට වැදලා ගියේ රණුක ළඟට. ඒ දෙපා අන්තිම මොහොතේ වැඳලා සිපගත්තා. මට කිසිම තරහක් නෑ. රණුක ඔයා මම වෙනුවෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම කරා. ආයාසයෙන් හංගන් හිටපු කඳුළු බින්දුවක් රණුකගේ දෙපා මතට වැටුණා. එයාට නොදැනෙන්න මං ඒ කඳුළු පිහිදැම්මා. මොහොතක් රණුක දිහා බලන් හිටියා. ඒ ඇස්වල හිස් හැඟීමක් තියෙන්නේ. මං ඔළුවෙන් යනවා කියලා ගෙදරින් එළියට බැස්සා. එක පාරක් හරි මට කතා කරයි කියලා හිතේ කොනක පුංචි බලාපොරොත්තුවක් තිබුණා. ඒත් නෑ. එක වචනයක්වත් කතා කරේ නෑ. ගේට්ටුවෙන් එළියට ආවට පස්සේ හංගන් හිටපු කඳුළු තිය ඇල්ලක් වගේ ගලන්න ගත්තේ නිමක් නැතිව අඬ පාර යන. මට මිනිස්සු එක එක කතා කියනව ඇහුණත් මට ඒව ගානක් නැති වුණා.
කොච්චර දුර ආවද දන්නේ නෑ. දිව ගිලන තරමට වතුර තිබහක් ආවා. දරා ගන්න බැරි වෙද්දී හිස කැරකැවෙනවා වගේ දැනුණා. වැටෙන්න යද්දිම දරදඬු දෑතකට හිර වුණා වගේ දැනුනේ වටේම කළුවර වෙද්දී. ඉතින් අපේ අහිංසක හේසදීට මොන වගේ දෙයක් වෙයිද? කාගේ දරදඬු අත්වලටද හේසදීමේ අන්තිමට අහුවුනේ? ඉතින් හේසදීට මොන වගේ දෙයක් වෙයිද කියන බලාපොරොත්තුවෙන් අවසානයේ කොටසත් එක්ක අපිත් එක්ක රැඳිලා ඉන්න ඔයගලන්ට ආරාධනා කරනවා. ඉතින් තවදුරටත් අපේ කතාව කොයි වගේද කියලා රස විඳින්න අපිත් එක්ක එකතු වෙන්න ආරාධනා කරන ගමන් තවත් අලුත් කොටසක් ඒ වගේම වෙනස්ම අවසානයක් එක්ක ඔයාලා ළඟට එන බලාපොරොත්තුවෙන් අදට ඔයාලගෙන් සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්.